අපි දැන් යනවා රෙදි ගන්න. shopping. කට් කරපන්. අපි දැන් යනවා shopping කරන්න. අපි කණ්ඩායි යන්නේ. උන්දේ shopping මං කණ්ඩ. මම අද කනවා කිඹුල මස් අරන් එන්න. මට ඕනේ මේ ආදාරවට කියන්නේ මේ මැංගෝ දාලා හදන්න. sticky rice. ඒක මටත් ඕනේ. අපි අර තේරෙලා කියන්නේ. Welcome back to my YouTube channel. ගොඩ දවසක ඉන්න මම ඔන්න වීඩියෝ එකක් ගේනවා. මේ දවස්වල චුට්ටක් වැඩි නිසා මට YouTube videos ගේන්න බෑ. උනට මම YouTube short videos දානවා නිතරම වගේ ඔයාලට බලන්න පුළුවන් ඒවා. මම කලින් දැම්මා මගේ Thailand tour එකේ part 1 එක මේ part 2. අද මම මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ Thailand වල shopping කරපු විදිහ. ආලා 200ක්ද? ඔරුවානේ? වරුව රහයි කියපන් මේ මූණ ඇඹුල් කරගන්නද? ඒක රහ නෑ. මට නම් පිටිගුලියක් වගේ. අඩෝ මේ සොසේජස් තියෙනවා. ඕ. අපි මෙතනින්ද බං ආවේ? මට මෙහෙන් කෑම නම් සෙට් වෙන්නේ නෑ. ඔව් බං. අපි මල්ලිකා කෑම ඊට වඩා රහයි. මල්ලිකා මම නේ. මල්ලිකා අම්මා. අම්බෝ ලොකු බන්නේ. හැබැයි ලස්සනයි. පිරිමි පාට නේද? ඕ ටිකක් තියෙනවා. ගන්නකන් ඉඳලා කියන ඕ ටිකක් තියෙනවා. නේද? හොඳ විදිහට අප්පා. අඩෝ මේ මල්ටිලේ නම තියෙනවා. අම්මට ඕ. නෑ බං මල්ටිලැක්. මල්ටිලැක්. මල්ටි නී බං මම ඒක කිව්වා මල්ටිලැක් වගේ ගන්න. යෝගවල විදිහට තේරෙන්නේ නැහැ. මම මේ වගේ යනවා නේ මේ ඊළඟ ෆ්ලයිට් එකේ. වා එන ඩුගු කරමු. මමත් නෑ ළඟ. මගේ පපුව අල්ල බලන්න මේ වෙලාව ගෙහුණ ගෙහෙට තාම අපෙත් මගෙත් ගහනවා බං පපුවන. ඇන්ටි මාව තියලා යන්න හදන්නේ. කියලා අපි කාලා මෙයා තියලා. නෝටි ඇන්ටි නෝටි. තුරතන් දෙනා බිස්කිට් ඉරිසියා. නේද? අංකල්ට බඩගිනි හින්දානේ මේ සේරම. නේද? මේක දෙදුන්න. අනේ කියන් බං රහ කොහොමද කියේ? මේ තියෙන නූඩ්ලස්. හරිද? ඔය උසින් ඉන්න අපි කන්නේ. මේ දිනුවේ කන්නේ ෆෝන් එකක් ඉල්ලලා දෙන්නද? මේ තියෙන නූඩ්ලස්. එයා උගන්වනවා තාත්තට කන්න. Okay. කොයි good අම්මා ගැම්මක් තමයි. පුනෝ ගත්තා. මේම ගත්තා. ඒක කන්න බැරි නේද? Do you have fork? Nó là hay. Rồi đấy à? Là hay. Đây là hay. Ăn Bác ảnh đấy. No, di nama rasa balik. Rasa balik cek. Ini. Ini so ini sih ni. Itu dia ni. Ini umur awal mana? Dia orang bahut dia भी दाने. දුක්ඛ තමයි රංජනී. නෑ යාට. යාට කන්න බෑ. ඇලර්ජිස් මට පොක්. අපඩම් තියෙන. ඔය
මෝල් ටිකේ අපි තුන්ගොල්ලෝ එකට ඇවිද්දට පස්සේ අපි කතා වුණා දැන් අපි තුන් දෙනාටම ඕනේ තුන් විදිහ ඇඳුම්. දැන් මට ඕනේ ටී-ෂර්ට්, ෂාරුට ඕනේ ගවුන්, එතකොට නිෂුට ඕනේ වෙන විදිහම ඇඳුම්. ඉතින් ඒකෙන්ද අපි තුන්ගොල්ලෝ කතා වුණා තුන් පැත්තකට යමු කියලා. එතකොට තමාට ඕන දේවල් ඉක්මනට ගන්න පුළුවන් නේ. මම ඉතින් තනියම ගියපු නිසා මට තනියම යන්න සිද්ධ වුණා. මං ඉතින් තනියම ඇවිදවිද ටී-ෂර්ට්ස්ම තමයි ගත්තේ. මාර ලස්සනයි. දැන් නම් මේවා ඉවරයි රමයි. ඒ වුණාට මීට වඩා ලස්සන ටී-ෂර්ට් ඔයාට මගේ shop එකෙන් ගන්න පුළුවන්. මගේ page එකේ නම තමයි hope. මගේ TikTok, Instagram, WhatsApp නැත්නම් මගේ website එකෙන් උනත් ඔයාට order කරන්න පුළුවන්. online බඩු ගන්න අකමැති කෙනෙක් නම් ඔයාට පුළුවන් මගේ කඩවත shop එකෙන් ඇඳලා බලලම ගන්න. දැන් ෂොප් කරාට පස්සේ මං නිෂූලනම් රූම් එකට ගියා. ඒ වුණා අපිට චයිනා ස්ට්‍රීට් යන්න ඕන හින්දා මම ශාරුලත් එක්ක සෙට් වෙලා අපි තුන්ගොල්ලෝ ගියා. ඉතින් පොඩි කැම තිබ්බහම ඉතින් ගත්තා. ඇත්තට මම නෙමෙයි ඔය ගත්තේ ශාරු ගත්තේ. මම චයිනා ස්ට්‍රීට් එකේ වණන් ළමයි වීඩියෝ කරේ නෑ. මොකද ගොඩක් කඩවල් අපි යන වෙලාවේ වහලා තිබ්බේ. මගේ ෆස්ට් ටයිම් ටුක් එකක ගියා තායිලන්ඩ් ගිහිල්ලා. ඉතින් ඒ රටේ අපේ දැන් මේ අපේ 3 wheel වගේම තමයි ඒගොල්ලන්ගේ 3 wheel මේ විදිහට තමයි තියෙන full open වෙනම fun. හැබැයි ඉතින් මෙයාලා price එක ටිකක් වැඩි. දැන් එයාලා මෙතන 100යි කිව්වට ගියාට පස්සේ වෙන ගණන් කියනවා. මේ තියෙන මගේ ආසම බීම එක මට මේක විතරයි තාලියන් වල සෙට් උනේ. අන්තිමට අපි shopping කරලා ඔක්කොම කරලා night market උත් ගිහිල්ලා කට්ටිය කන්න සෙට් වෙන මට ඒවත් වීඩියෝ කරේ නෑලම මොකද ගොඩාක් මහන්සි එහෙර ඇවිද්දට පස්සේ පුදුම මහන්සියක් තියෙනවා. ඊළඟ vlog එකෙන් එහෙනම් අපි ඉක්මනටම හම්බ වෙමු. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මේ වීඩියෝ like කරලා යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකල් හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔය යම පෙනේ මගේ අපි නිදා ගන්නයි හදන්නේ. කැන් බලන්න. හරි ගරි. දැන් මෙලම රෑ දෙකද පන්ති. මේ ඔය අර ඒ ඔය ටී කියලා දාපගේ. එන ගහනවා උදේ 9 මාර වෙලාව 8ට හරි තිබු ට්‍රිප් එක පුතාවලසි. මට ඇත්තට වීඩියෝ එක ඉවර කරන්න බැරි වුණා. එහෙනම් අපොරුල් කිව්වද දාගන්න මමත්තර තකාරියක් කැයිවල එද්ද පොරොයි. මගේ මොන්ගේ බැලුවේ. අම්මෝ කියලා තරවක් කියන්නේ වරු. හරි කොහොමද අපි ට්‍රිප් එකට යන්නේ? අපි කලුවර රයිට් බලන්න කියලා. ඔය තව ටිකකින් ඕව අඩු වෙනවා ඔක කකුල මතක් වුණාම. ඕවනේ මම කකුල් මේ පොත්තක් ගැලවිලා. මේ අමාරුයි. මේ මම නිකන් තාරගුලියක් වගේ. මේ පොත්තක් ගැලවිලා. නෑ අර කැට තියෙන චීස් කැට. අනේ මම හිතා ගන්නවා කියන්නේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි. හායි ළමයි අපි නිදාගන්න.